හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම ඇත්තටම දැන් මාස 3ක අම්මා කෙනෙක්. මම ඔයගලන්ට එක්ක විශේෂ කරුණක් බෙදා ගන්න තමයි ආවේ. බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක්ට වැදගත් වෙන කරුණක්. ඒක තමයි බබා හම්බෙන්න ඉන්න කාලේ කොහොමද අපි සීනි හැදෙන්න නොදී වළක්ව ගන්න කියන එක. ඇත්තටම දැන් මගේ මේ උකුලේ ඉන්නවා මගේ චූටි මාස 3 බබා. එයා උකුල දොයි කරන ගමන්නේ. ඉතින් මම මේ කියන්නේ මගේ පළවෙනි බබා. ඉතින් ගොඩාක් අත්දැකීම් දේවල් ඉගෙන ගන්න ඕනේ දරුවෙක් බඩේ කුස තුළ ඉන්නකොට බබෙක් හම්බුනට පස්සේ. ඉතින් මම මේ බබෙක් හම්බෙන්න ඉන්න අම්මලාට දෙන පොඩි කරුණක් අපි බබා හම්බෙන්න ඉන්නකොට කොහොමද මේ සීනි හැදෙන එකෙන් වළක්ව ගන්න කියලා. මොකද මම මේක කියන්නේ මාස 6 දී චෙක් කරන OGTT ටෙස්ට් එකෙන් මටත් මේ සීනි කියන අවදානම දැනුණා. ඇයි මේ සීනි කියන එක බබා හම්බෙන්න ඉන්න කාලේ ගොඩාක් වැදගත් වෙන්නේ කියලා මට එතකොට තමයි තේරුනේ. මට ඒක පොයින්ට් එකකින් වැඩි වුණා. එතකොට මට වෛද්‍යවරු කිව්වා සීනි කියන එක බබාටත් ගොඩාක් අවදානම් සීනි ගොඩක් ලෙවල් එක වැඩි වුණොත් බබා නැති වෙන්න පුළුවන් පවා කියලා කිව්වා. එතකොට මම ගොඩාක් බය වුණා. මොකද මගේ පළවෙනි බබා මම හරිම ආදරෙන් බබෙක් බලාපොරොත්තු වුණා. ඉතින් ඒ වගේම මම කියන්න කැමති මේ අවස්ථාවේදී වෛද්‍යවරු මේක අවදානම කියලා දුන්නා. බබාට වගේ කුස ඇතුළේ ඉන්න බබාගේ අවයව වර්ධනය නොවී පවතින්න පුළුවන්, මොළේ වර්ධනය නොවී පවතින්න පුළුවන්. ඒ වගේ ගොඩාක් රිස්කි දෙයක් තමයි මේ දියවැඩියාව, මේ ගර්භණී අවස්ථාවේ ඇතිවන සීනි වැඩිවීම කියන දේ, රුධිරයේ සීනි මට්ටම වැඩිවීම කියන දේ. ඉතින් මේක ජානමගිනුත් එන්න පුළුවන් දෙයක් ගර්භණී අවස්ථාවේදී. හැබැයි කෑමෙන් ගොඩාක් මේක ගර්භණී අම්මලාට හැදෙනවා. මොකද බබෙක් හම්බෙන්න ඉන්නකොට ගොඩාක් අය කෑම ගෙනත් දෙනවා සතුටින්. මේ කුස තුළ ඉන්න බබාටත් මේ කෑම ඕනනේ. එයා වෙනුවෙනුත් අම්මා වෙනුවෙනුත් අම්මත් ගොඩක් අමාරුවෙන් ඉන්නේ. බබෙක් ඉන්නකොට අම්මා කෙනෙක් ඉතින් මේ කෑම දෙන්නේ හරිම සතුටින්. හැබැයි අපි මේ කෑමත් එක්ක අපි කෑම ගන්නකොට අනවශ්‍ය විදියට කෑම ශරීරයට ඇතුල් කර ගන්නකොට ශරීරයට දරා ගන්න බැරුව සීනි කියන තත්වය අපේ ඇති වෙනවා. මටත් එහෙම අවස්ථාවක් ඇති වුණා. ඒ අවස්ථාවේදී වෛද්‍යවරු මට කොහොමද කෑම ගන්න ඕනේ කියලා හරි විදියට උපදෙස් ලබා දුන්නා. මම උදේට කිරි එකක් බිව්වා සීනි හැඳි 2මාරක් විතර දාලා. ඒක නවත්තන්න කියන්නේ සීනි හැඳි එක භාගයකට එකට වගේ ගන්න පුළුවන් නම් ඒ හොඳයි කියලා. මොකද මේ ෂුගර් ලෙවල් එක කන්ට්‍රෝල් මම එක පොයින්ට් එකකින් වැඩි වුණාම වෛද්‍යවරු මට උපදෙස් ලබා දුන්නේ අපි ඊළඟ මාසෙත් චෙක් කරමු ෂුගර් එක. හැබැයි ඔයා බෙහෙත් බොන මට්ටමට පැමිණෙන්නේ නැති වෙන කෑම වලින්ම පාලනය කරගන්න පුළුවන් ඔයාට. අපි බලමු කෑම වලින් පාලනය කරගන්න කියලා. ඇත්තටම ඒක තමයි බෙස්ට්ම කෑමෙන් පාලනය කරගන්න එක. එතකොට ඔන්න උදේ එතකොට බිස්කට් කෑවා මම ඒකත් එක්ක. ඔන්න මම බිස්කට් එකක් නැවතුවා. ඒ වගේ මේ අම්මා කෙනෙක් බබා ගැන මූලිකවම හිතන්නේ. එතකොට මේ බබා වෙනුවෙන් අම්මා කෙනෙක්ට කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් මම හිතනවා මේ කෑම පාලනය කියන එක ඔයගලන්ටත් පුළුවන් දෙයක්. මට වෛද්‍යවරු උපදෙස් දුන්න විදිහට කෑම ප්ලේට් එකක් මොනවද ඕන කරන්න කියලා මම ඔයගලන්ට මේත් එක්කම ඇටච් කරන්නම්. එහෙනම්
ඔයගොල්ලෝ සතුටින් ඉන්න. ගර්භණී කාලයේදී සීනි හදාගන්න එපා. ඒක ගොඩක් රිස්කි දෙයක්. එහෙනම් අපි තවත් දවසක තවත් කරුණකින් ආදරෙන් හමුවෙමු. මේ තත්ත්වයට ඔයාට මොන හරි කමෙන්ට්ස් දාන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. තව කෙනෙක්ට මේක ෂෙයා කරන්න පුළුවන් නම් ෂෙයා කරන්න. ලයික් කරන්න වීඩියෝ එකට. එහෙනම් අපි තවත් දවසක හමුවෙමු. මේ නීජාස් මම්. Thank you for watching.